කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් මම ආවා. එහෙනම් ඉතින් ඔයාලා මේ පැත්තට ආපු එකේ මේ මල් ටිකක් චුට්ටක් බලන්නකෝ. ඉතින් මම අද උදේම නැගිටලා මල් වලට වතුර ටිකකුත් දැම්මා. අපිට වතුර ඕනි වගේම මෙයාලටත් වතුරත් ඕනිනේ. ඉතින් මම ඔයාලට අන්තිමටම කියන්නම් අපි පොඩි මුදලක් හොයාගන්න ආදායමක් ගැන. ලොකු මුදලක් නම් නෙවෙයි, පොඩි මුදලක්. ඉතින් මං ඒත් එක්කම උදේම නැගිටලා මං බබාගේ වේලෙන්න දැම්මා. එයාගේ හොදලා දාලා තිබ්බ රෙදි ටික වේලිලා තියෙන්නේ. තව ටිකක් ඉතින් බබාගේ රෙදිනේ රස්නියට ටිකක් ගන්න ඕනි හින්දා වේලෙන්න දැම්මා. මේ වෙලාවේ මගේ චූටි බබා බත් එහෙම කාලා අත්තම්මිගේ අතට වෙලා ඉන්නවා. එයා ඉතින් දැන් දඟයිනේ. එයා සෙල්ලම් මෙහෙම කරනවා අත්තම්මිත් එක්ක. අක්කිත් ඉන්නවා. අක්කිත් එක්කත් දඟ කරනවා. රෙදි ටිකත් වේලෙන්න දාලා මම දැන් ලෑස්ති වෙන්නේ බබාගේ හොදන්න තියෙන රෙදි ටික ඉක්මනට හොද ගන්න. මොකද අවුවත් එක්ක වැටිගෙන එන වෙලාවනේ. දැන් ඉක්මනට රෙදි ටික හොද ගත්තොත් බබාගේ රෙදි ටික හවස් වෙද්දී මට වේලලා ගන්නත් පුළුවන්. අද නම් බබාගේ රෙදි ගොඩක් නෑ. රෙදි ටිකයි තියෙන්නේ. ඒත් එක්කම මගේ රෙදි ටිකත් හොද ගන්න ඕනේ. ඔන්න ඉතින් මම රෙදි ටික හොදන්න වතුරට පෙගෙන්න ටැංකිය ගාවට ගිහිල්ලා දාන්නම් කියලා ලෑස්ති වෙද්දිම අපේ අම්මි කතා කළා. මොකද්ද දන්නවද මට කිව්වේ? වරක වාගයක් තියෙනවා කමුද කියලා ඇහුවා. මමත් ඉතින් මොකද රෙදි ටික හොදන එක පැත්තක දාලා අවුව ඕනි දෙයක් කියලා හිතලා වරක කන්න තමයි ලෑස්ති වෙන්නේ. මම්මගේ අමේලියා පැංචි හම්බෙන්න ඉන්න කාලෙත් වරක කෑවා. ගොඩක් නම් කෑවේ නෑ. හැබැයි ඉතින් වරක කන එක හොඳයිද කියලා මම දන්නෙත් නෑ. මම ඉතින් ආස හින්දා වරක කෑවා. මේ අපේ එහෙ ගෙදර ගහේ වරකා. මම මේ වරක කන්න ආසයි. ඒ වරක ගහක් ඉතින් ඒකේ මේ කොස් එහෙම ගොඩාක් රසයි. අපේ ගෙදර කට්ටියත් ඒ වරක ගහේ වරක හැම කන්න ගොඩක් ආසයි. මගේ මහත්තයා තමයි ඉතින් මේ වරක ගෙඩිය අපිට ගෙනල්ලා දුන්නේ. ඒ වරක හැම තියාගන්න බෑ. මොකද රිලව් ඉන්නවනේ. රිලව් ඉන්නේ හින්දා වරක හැම මේ රිලව් කනවා. අපිට ඉතින් කන්න ඉතුරු වෙන්නෙත් නැහැ. මේක ඉතින් අපිට කලාතුරකින් හම්බුණ වරක ගෙඩියක්. අපි ඒ ගෙදර ඉන්නෙත් නෑනේ. ඒ හින්දා අපිට ගොඩාක් දුරට වරක කන එකත් අඩු වෙලා තියෙන්නේ. අම්මයි මායි ඉතින් වරක ටික ටට්ටක් ගාලා සුද්ධ කරගන්න ගමන් මම ඉතින් එකක් දෙකක් කටටත් යනවා. ඒත් එක්කම තමයි ඉතින් සුද්ධ කරන්නේ. සුද්ධ කරලා ලුණුයි ගම්මිරිසුයි දාලා හොඳට කවලම් කරලා, එතකොට බඩේ අමාරුවක් එහෙම හැදෙන්නෙත් නෑනේ. එහෙම කවලම් කරලා අම්මයි මායි මේ කනවා. හරි ආසයි අපේ ගෙදරයි මේව කන්න. ඉතින් ඉතින් මගේ යාළුවෝ ටික කෙලකිලින්නේ එහෙම නෑ මම වරක කනවා කියලා. අනේ ඉතින් මම බොරුවට ඔයාලට කිව්වේ. මං දන්නවා මගේ යාළුවෝ එහෙම නෑ කියලා. ඉතින් මම වරක ටිකත් කාලා ටක් ගාලා අය රෙදි හොද ගන්නම් කියලා ලෑස්ති. මේ හරියේ ගස් ටිකක් එහෙම තියෙනවා. ඒත් එක්කම අවුවත් එක්ක හෙවණකුත් තියෙනවා. මට ඉතින් මේ හෙවණට වෙලා මේ රෙදි ටික හොද ගන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ඉතින් මට එක බබෙක් ඉන්නේ කියලා. මම ගෙදර ඉන්න දවසට මට ඉතින් වැඩ ගොඩායි. එයාගේ වැඩත් එක්ක මේ රෙදි හොදන වැඩයි ඒ හැම වැඩක්ම ඉතින් කරන්න තියෙනවා ගෙදර ඉන්න දවසට. මම වැඩට යන දවස්වලට මේ රෙදි හොදන්නේ මහත්තයාගේ අම්මී. මගේ මහත්තයාගේ අම්මී අපේ අම්මී තමයි මම වැඩට යන දවස්වලට අපේ බබා බලාගන්නේ. ඉතින් මහත්තයාගේ අම්මී ආවහම මහත්තයාගේ අම්මී තමයි බබාගේ රෙදි ටික ඔක්කොම හොදලා දීලා යන්නේ.
ඉතින් ඒත් එක්කම තමයි මම මේ රෙදි හෝදන දවසට මම බබාගේ රෙදි වලට අනිවාර්යයෙන්ම හොදලා ඉවර වෙලා ඩෙටෝල් වතුර ටිකක් දානවා. ඩෙටෝල් වතුරෙන් හොදලා තමයි රෙදි ටික වේලෙන්න දාන්නේ. මොකද බබාගේ රෙදි වල එහෙම තියෙන විස බීජ යන්නේ එහෙම මම ඩෙටෝල් ටිකක් දාලා ටිකක් වෙලා තියලා වේලෙන්න දානවා. මම රෙදි ටික හොද ගන්න අතරේ අපේ අම්මේ අපේ බබාව නිදි කරවනවා. ඉතින් මම ඒ අතරේ මම කලින් වේලෙන්න දාලා තිබ්බ රෙදි ටික ඔක්කොම වේලිලා ඉවරයි. දැන් ඒ ටික මම ගෙට අරන් ගිහලා රෙදි ටික නමා ගන්නත් ඕනි. කලින් රෙදි ටිකක් නමාගෙන මම දැන් හොදපු රෙදි ටිකත් මම මේ වෙද්දින් වේලෙන්න දාලා ඉවරයි. ඉතින් දැන් බබා නිදිනේ. බබා නිදි අතරේ මම එයාගේ දවල් කෑම එක උයා ගන්නම් කියලා තමයි මේ ලෑස්තිය. ඉක්මනට එයා නැගිටින්න කලින් කෑම එකත් උයා ගන්න ඕනේ. එයා නැගිට ගමන් ටිකක් වෙලා ඉඳලා බබාට කන්න දෙන්න ඕනි. ඉතින් ඔය වැඩ ටික ඉවරෙද්දිම බබා ඇහැරුණා. බබා ඇහැරෙද්දින් තාත්ති ඇවිත් හිටියේ. තාත්ති බබා වඩා ගත්තා. බබත් එක්කම මේ වඩාගෙන ඉන්නවා එයාගේ කැටපිල. කැටපිල එයාට යන හැම තැනකටම ඇරයි යන්න ඕනි. එයාට බෙයාස්ලා හැම ඉන්නවා. බෙයාස්ලට එයා කැමති නැහැ. එයා ආස කරන එකම මෙයාගේ සෙල්ලම් බඩුව තමයි මේ කැටපිල. කැටපිල විසිකන්නේ වට්ටන්නේ මොනවත් කරන්නේ නැහැ. බෙයාස්ලා හැම එයා විසික් කරනවා වට්ටනවා ඒ දේවල් කරනවා. කැටපිලට එයා ගොඩාක් ආදරෙයි. දැන් ඉතින් යමු අපේ මේ පොඩි ආදායම බලන්න. මේ ආදායම තමයි මේ නයි මිරිස් අගාව. ඉතින් මේ මම කිව්වනේ මේකෙන් ආදායමක් හොයාගන්න පුළුවන් කියලා. ලොකු ආදායමක් නන් නෙවෙයි. පොඩි ආදායමක් තමයි. ඉතින් දවසකට පොඩි මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගෙදර ඉඳන් මොනවා හරි දෙයක් නෑ බෑ කියලා ඉන්නේ නැතුව මේ වගේ පොඩි දෙයක් හරි පටන් ගන්න. ඔයාලට දවසකට මේ වගේ දෙයකින් හරි පොඩි ගාණක් හොයාගන්න පුළුවන්. මේ බලන්නකො මේ රතුම රතු නයි මිරිස් කරල් ටික ඔයාලට දකිතින් ආස හිතෙන්නේ නැද්ද? මේ වගේ නයි මිරිස් වගාවක් හදාගන්න. බලන්නකො චෙරි ගෙඩි වගේ ගොඩාක් රතු පාට කරල් ඉදිලා තියෙනවා. අපි මේ කරල්ම තමයි මේ විදිහට මේ ආපහු පැල කරගන්න පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ ගෙදර වත්ත පිටිපස්සෙත් නයි මිරිස් ටිකක් හදලා තියෙනවා. ওই ටිකෙන් හම්බෙන මේ අපි ගෙදර කෑමටත් ගන්න. ඒ වගේම මේ ටිකෙන් හම්බෙන ටිකෙන් අපි පොඩි මුදලක් හොයාගන්නත් වැය කරනවා. ඉතින් ගෙදරට වෙලා ඉන්න නංගිලා මල්ලිලා ඉතිනේ එයාලට උනත් මම කියන්නේ මේ වගේ පොඩි දෙයක් උනත් කමන්නේ. ගෙදර ඔයාලට පුළුවන් විදියට හදාගන්න ඉඩක් කඩක් නැහැ කියලා ඔයාලා හිතන්න එපා. ඔයාලට පුළුවන් හිතෙන විදියට ඔයාලට පුළුවන් නම් දැන් සමහරක් ගොඩාක් කට්ටිය හදනවනේ වහලේ උඩ පවා හදනවනේ. ඒ වගේ ඉඩ කඩ නැහැ කියලා හිතන්න එපා. කොහේ හරි උනත් ඔයාලට මොනවා හරි දෙයක් පටන් ගන්නවා නම් පටන්ගෙන ඉස්සරහට කරගෙන යනවා නම් ඔයාලට ආදායමක් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඒත් එක්කම මම අදට ගිහින් එන්නම්. අපි තවත් දවසකින් හමු වෙමු. එහෙනම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.